ආයිබෝවන්. ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ එකෝපෑල් এডুকেෂන් සෙග්මන්ට් එකත් එක්ක. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා බයෝගෑස්. ඒ වගේම ඒකේ තියෙන ප්‍රයෝජන, ඒකේ තියෙන තවත් විශේෂ දේවල් ගැන. ඒ සඳහා අපිත් එක්ක ඉන්නවා ශේෂ්ත්‍රයේ ප්‍රවීණ. ඔහු නමින් සුනිල් වැලිවිට. ආයිබෝවන් සුනිල් මහත්තයා. අයිබෝවන්. අපි අද කතා කරන්නේ බයෝගෑස් නිසා අපි ගොඩක් ඒකේ මූලික හරය ගැනම දැනන් ඉමු. සුනිල් මහත්තයා, මොකද්ද මේ බයෝගෑස් කියන්නේ? ඇත්තටම බයෝගෑස් කියන්නේ සාමාන්‍යයෙන් ඔක හඳුන්වනවා වගුරු වායු කියලා. ඒ කියන්නේ දි รา පත් වන කුණු වලින් නිකුත් වන වායුවක් තමයි ජීව වායුව කියන්නේ. මේ වායුවේ වායු සංකලනයක් තියෙන. හුඟක් වෙලාවට බැලුවොත් මීතේන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, නයිට්‍රජන්, ඒ වගේ වායු සංකලනයක් තියෙන්නේ. ඇත්තටම මේක සිද්ධ වෙන්නේ අපි කුණු, ඒ කියන්නේ අපි දි รา පත් වන අපද්‍රව්‍ය නිර්වායු මාධ්‍යයේ ජීර්ණ ක්‍රියාවලිය කරා යනකොට මේකෙන් හැදෙන වායුවට තමයි අපි ජීව වායුව කියලා කියන්නේ. මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ දිනදා යොම් පිහුම් කටයුතු වලට. ඒ වගේම බල ශක්තිය නිපදවන්නත්, ඒ කියන්නේ අපිට වාහන දුවන ඉන්ධනයක් විදිහටත් ජීව වායුව පාවිච්චි කරන්න පුළුවන්. මම හිතුවා සුනිල් මහත්තයා ඕක අපි ඉන්ධනයක් විදිහට පාවිච්චි කරනකොට ලංකාවේ නොදැක්කත් අපිට වෙන රටවල් වල මොක දකින්න පුළුවන් ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නවා. ඒ වගේම විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නවා. ඔබතුමාට කියන්න පුළුවන් දෙයක් ගැන තව දුරටත්? ඔව්, දැන් අපි ගැලුවොත් එහෙම අපේ ලංකාවේ ගොඩාක් වෙලාවට කුඩා පරිමාණයෙන් තමයි ජීව වායු ජීරක තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ජර්මනිය වගේ, චීනය වගේ රටවල් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ විශාල මේ තියෙනවා ෆාම්ස්, ඩේරි ෆාම්ස්, එතකොට චිකන් ෆාම්ස්, ෆිගරීස්. එතකොට ඒවැන් එන විශාල වේස් ප්‍රමාණයක් දිනපතා එකතු වෙනවා. මේවා විශාල පරිමාණයෙන් තියෙනකොට අපි කියමු ටොන් 800ක් වගේ දවසකට හැන්ඩල් කරන ප්ලාන්ට්ස් තියෙනවා චීන වගේ. එතකොට ඒකෙන් ගොඩාක් වෙලාවට අපිට ලොකු බයෝගෑස් ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ නිෂ්පාදනය කරන බයෝගෑස් අපි පාවිච්චි කරලා අපිට පුළුවන් විදුලිය නිෂ්පාදනය කරගන්න. හුඟක් වෙලාවට බයෝගෑස් ඝන මීටරයකින් අපිට පුළුවන් කිලෝවොට් අවර් එකක් ජෙනරේට් කරන්න. ඉතින් ඒ විදිහට බැලුවොත් ලොකු බයෝගෑස් ප්‍රමාණයකින් අපිට විදුලිය නිෂ්පාදනය කරලා විදුලිය ප්‍රදාන පද්ධතියට ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රවාහන කටයුතු සඳහාත් අපිට ඇත්තටම බයෝගෑස් යොදා ගන්න පුළුවන් මම හිතනවා. අනිවාර්යයෙන්ම. දැන් බයෝගෑස් හරියට LP ගෑස් ගත්තොත් අපිට ඒක කම්ප්‍රෙස් කරලා සිලින්ඩර්ස් වලට ගබඩා කරන්න පුළුවන්. හැබැයි බයෝගෑස් වල තියෙන ප්‍රශ්නයක් තමයි බයෝගෑස් අර LP ගෑස් වගේ ද්‍රව තත්ත්වයට අරන් ගබඩා කරන්න අමාරුයි. ඒකට ලොකු ප්‍රෙෂර් එකකුත් උෂ්ණත්වය අතරේ සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි ලොකු ප්‍රෙෂර් එකකින් ගබඩා කරොත් එහෙම, දැන් හුඟක් වෙලාවට ජර්මනිය වගේ රටවල් වල කරන්නේ බයෝගෑස් බාර් 230ක විතර ප්‍රෙෂර් එකකට සිලින්ඩර්ස් වලට ගබඩා කරනවා. ඒ ලොකු පීඩනයක් යටතේ. ඉතින් එහෙම වෙලාවට ඒ සිලින්ඩර්ස් පාවිච්චි කරලා වාහන දුවන්න ඒ ඉන්ධනය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන එක දෙයක් තමයි අපි මේවා සිලින්ඩර්ස් වලට අපි කම්ප්‍රෙස් කරලා ගබඩා කරනකොට මීතේන් සුද්ධ කරන්න ඕන. මොකද තියෙන අනිත් වායු තව තියෙනවා, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා 96ක විතර ප්‍රතිශතයකට මීතේන් වායු ආරකට තමයි අපි ගබඩා කරන්නේ. ඔබ හිතන විදිහට දැන් ශ්‍රී ලංකාව වගේ රටකට බයෝගෑස් වලින් හොඳ ප්‍රයෝජනයක් තියනවද? අපිට ඒක මොන විදිහටද හොඳ විදිහට යොදා ගන්න පුළුවන්? ඒක නෑ මම පැහැදිලි කරොත්. ඔව්, ඇත්තටම ලංකාවේ දවසකට එකතු වෙනවා මෙට්‍රික් ටොන් 6,000-7,500 අතර කසල ප්‍රමාණයක් දවසකට එකතු වෙනවා. හැබැයි ඉතින් ඒක එකතු කරන්නේ 50% විතර. අපි ඔය ගාන බැලුවොත් අපිට පුළුවන් 3,500-4,000 අතර. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 3,500-4,000 අතර ප්‍රමාණයක් නගර සභාවලින් එකතු කරනවා. දැන් මේ ප්‍රමාණ වලින් 60%ක් තියෙන්නේ කාබනික අපද්‍රව්‍ය. එතකොට අපිට ගණනය කරලා බැලුවොත් හරියට අපිට එනවා මෙට්‍රික් ටොන් 2,260ක් විතර දවසකට
දිරාපත් වන අපද්‍රව්‍ය. ඉතින් මම කරපු පරීක්ෂණයකින් මම හොයාගත්ත දෙයක් තමයි කුස්සියේ කුණු කිලෝ 1කින් පැය 24ක් ඇතුළත අපිට ගෑස් ලීටර් 156ක් ගන්න පුළුවන්. ඒ 156ක් ගන්න පුළුවන් නම් අපි කිලෝ 1කින් අපිට අර මෙට්‍රික් ටොන් 2260න් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? දැන් සාමාන්‍යයෙන් අපි තිබ්බත් එක ටොන් එකකින් ඝන මීටර 40ක් බයෝගෑස් එනවයි කියලා අපිට මෙගාවොට් අවර්ස් 90ක විදුලියක් ජනනය කරන්න පුළුවන් ඒ තියෙන කුණු ප්‍රමාණයෙන් ලංකාවේ දවසකට ගතයි. ඔබ හිතන විදියට එතකොට මේක අපිට කියන්නේ ඩොමෙස්ටික් ගෘහස්ත විදියටත් එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි ලෙවල් කර්මාන්ත විදියටත් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි දන්නවා පහුගිය කාලේ අපිට තිබ්බ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක මේ බයෝගෑස් භාවිතය තවදුරටත් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. නමුත් දැන් ආයෙත් කෙමින් ඒක එහෙම නැතුව අනික් ඉන්ධන තියෙන නිසා භාවිතයට පුරුදු වෙලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ මේ පිළිබඳව? ඇත්තටම අපි ගොඩක් කලාවට අර්බුදයක් එනකන්නේ බලන් ඉන්නේ. ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඇත්තටම අර්බුදයක් එන්න ඉස්සෙල්ලයි අපි ඒවට හැඩ ගැහෙන්න ඕනේ. දැන් හොඳම උදාහරණේ 2022 ඒ ආර්ථික අර්බුදයේ වෙලාවේදී ගෑස් පෝලිං වල ගොඩාක් මිනිස්සු ගෑස් නැතුව දවස් ගණන් රස්තියා දුන්නා. හැබැයි බයෝගෑස් ඩයිජෙස්ටර් එකක් හදාගෙන තිබුණා නම් ගෙදර අර ගෙදර කුණු ටිකයි ඔය එකතු වෙන අනිත් එළවලු පළතුරු කඩවලින් ඉතුරු වෙන ඒ එළවලු දාලා අපිට ගෑස් එක ලබන්න හරි ගස්සගෙන තිබුණා නම් ඒ අර්බුදයේදී ගෑස් වලින් එන කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ජීවිතේ ගෙවන්න පුළුවන්කම තිබුණා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ගෙදර මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අපේ බයෝගෑස් ඩයිජෙස්ටර්ස් මගේ තියෙනවා එකේ සයිස් එක 4ක් විතර. එතකොට ඒ හැම එකටම අවශ්‍ය කුණු ප්‍රමාණය දාපුවාම අපිට දවසට අවශ්‍ය වෙන ගෑස් ප්‍රමාණය ලෙහෙසියෙන්ම ලබා ගන්න පුළුවන්. අද ඇත්තටම අපි මේ ඉන්නේ සුනිල් මහත්මයාගේ ගෙදරම තමයි. ඉතින් මෙතන වටේ පිටේ බැලුවොත් මේක වෙනස්ම අත්දැකීමක්. සුනිල් මහත්මයා එතකොට බයෝගෑස් හා සම්බන්ධව වගේම එකකින් ගන්න පුළුවන් අතුරු ප්‍රයෝජන පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ෆර්ටිලයිසර් එකක් විදිහට නැත්නම් පොහොරක් විදිහට මේක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඒ ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරොත් ඒක අපි හිතුවොත් එහෙම ඒකේ දවස් ප්‍රමාණය ඒ වගේම මේකේ තියෙන අනික් ප්‍රයෝජන පිළිබඳව ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපි දවසකට අපේ ජීවවායුජයකට අපි කියමු කිලෝ 3ක් දානවා කියලා කුස්සිය අපද්‍රව්‍ය දිරාපත් වෙන. ඒකට අපි ඒකම වතුර ලීටර් 6ක් දානවා. එතකොට අපිට ඒ දාන ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් ඩයිජෙස්ටර් එකේ අවුට්ලට් එකෙන් දවසකට එළියට එනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඒ කිලෝ 3යි වතුර ලීටර් 6 9යිනේ. අපි කියමු වතුර අර ස්ලරි එක ලීටර් 6ක් ආවත් ඒ ස්ලරි එක අපිට පුළුවන් දියර පොහොරක් විදිහට භාවිතා කරලා අපිට මේ ගෙදර වගාවකට යන්න. අනිත් දේ තමයි ඒ දියරය අපිට ඔය දුම්කල් නැටි තඹපු වතුර ඒ වගේම දේශීය ක්‍රම තියෙනවා සුදුළු උණු කොච්චි වගේ පාවිච්චි කරලා එහෙම කරලා අපි ඒ මිශ්‍ර කරලා ගස් වලට ස්ප්‍රේ කළොත් ඒක කෘමි විකර්ෂකයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අර ඉංග්‍රීසියෙන් කිව්ව ඉන්සෙක්ට් රිපලන්ට් එකක්. ඒ කියන්නේ කෘමින්ව ඒ ගහෙන් ඈත් කරලා තියන්න. කෘමි මරන්න නෙවෙයි. ඉතින් ඒ වගේ මේකේ වාසි දෙකක් තියෙනවා. එකක් පොහොර විදිහටත් අනික කෘමි විකර්ෂණයක් විදිහටත් හදාගන්න පුළුවන් මේ බයෝ තියරය. ඉතින් අපිට ගෑස් එකට අමතරව තව වාසි දෙකක් තියෙනවා මේ බයෝගෑස් වලින් එන බයෝ තියරය. ඔබතුමාලා සමහරට දන්නවත් ඇති අපේ සුනිල් මහත්මයා බයෝගෑස් පිළිබඳව අධ්‍යයනය කරන නිසා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨෙක් නිසා එතුමාගේම පේටන් එකක් තියෙනවා අතර බයෝගෑස් පිළිබඳව. ඔබතුමා කැමති නම් අපිට ඒ පිළිබඳව පොඩ්ඩක් කියන්නත් පුළුවන්. ඔව් දැන් ගොඩාක් වෙලාවට කුඩා පරිමාණයේ බයෝගෑස් ඩයිජෙස්ටර්ස් වල තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ඒක ඇතුලේ තියෙන ද්‍රව්‍ය අර ඇජිටේෂන් සහ ඇතුලේ කාලයක් යනකොට අර උඩ බැඳෙනවා කබලක් වගේ. ඕක කඩා ගන්න අමාරුයි. වෙනම අපි යුනිට් එකක් හයි කරන්න ඕනේ වුණොත් ඇතුළ කරකවන්න. එතකොට ඉතින් ගෑස් ලීක් වෙන වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මේ මගේ අලුත්ම යුනිට් එකේ තියෙන වාසිය තමයි ඒක ඩයිජෙස්ටර් එක ගෑස් ජෙනරේට් වෙනකොට උඩ පහළ යන චලනය අල්ලලා අපි හදලා තියෙනවා අර ස්කම් එක කැඩෙන්නත් ඇජිටේට් කරගෙන කෑම ඇතුළේ තියෙන ඒවා කලතලා උඩට ගන්නත්. ඉතින් ඒකෙන් ලොකු වාසියක් තියෙනවා සාමාන්‍ය ඩයිජෙස්ටර් එකට වඩා මේකේ කාර්යක්ෂමතාවය වැඩි ගෑස් ප්‍රමාණයක් නිපදවා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සුනිල් මහත්මයා එතකොට ඔබතුමා දන්නවා දැනට ශ්‍රී ලංකාවේ
බයෝගෑස් ඩයිජෙස්ටර්ස් තියෙනවා. ඒ වගේම සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. සමහර ඒවාල ඇත්තටම හරියට වැඩ කරන්නේ අපි කියන්නේ එෆිෂන්සි එක අඩුයි. ඉතින් ඔබතුමා සමීක්ෂණ කීපයකුත් මේ පිළිබඳව කරලා තියෙනවා. ඔබතුමාගේ අත්දැකීම් වලින් කියන්න පුළුවන්ද ඇයි මේ වලට තියෙන ප්‍රධාන හේතු? ඒ වගේම ඒ වගේ ඩයිජෙස්ට් එකක් ඉස්සරහට පිට මේ හදන්න ඉන්න කෙනෙක් නම් ඒගොල්ලන්ට දෙන්න තුන උපදෙස් මොනවද කියලා. දැන් ගොඩක්ම දැන් ඔය බයෝගෑස් ඩයිජෙස්ටර්ස් හදාගෙන ඉන්න කට්ටිය බැලුවොත් සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමහර බයෝගෑස් ජීරක නිර්මාණය කරපු පුද්ගලයෝ ඒ නියම ප්‍රමිතියට නිර්මාණය කරලා නැහැ. ඒ හේතුව උඩ මේවා ගෑස් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. තවත් එකක් තමයි කියන උපදෙස් හරියට පිළිපදින්නේ මේකට දැමිය යුතු දේවල්, දැමිය නොයුතු දේවල් විස්තර කරලා කිව්වහම අපි එහෙම තැකීමක් නොකර දානවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම බයෝගෑස් එකකට පොල් කුඩු වගේ ඒවා දාන්න හොඳ නැහැ. එතකොට තව ඔය ඇසිඩ් වගේ දේවල්, තක්කලි අන්නසි වගේ ඒවා ගොඩාක් ප්‍රමාණ වලින් ලෙලි දාන්න හොඳත් නැහැ. එතකොට ඒ වගේ ඒවා නැතුව අර සාමාන්‍ය දි รา පත් කරන එළවලු පළතුරු ඒව කොටස් දාපුවාම මේ ගෑස් එක හොඳට ලබා ගන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න හින්දා තමයි ගොඩාක් ඩයිජෙස්ටර්ස් හරියට වැඩ කරන්නේ නැත්තේ. හැබැයි ඒවා නියම ප්‍රමිතියට ඒ කියන උපදෙස් අනුව කරන අයගේ ගෙවල් වල තියෙන ඒවා එක දිගට අවුරුදු ගාණක් වැඩ කරනවා. එතකොට මේ ප්‍රශ්නේ ගොඩක් ඇති වෙලා තියෙන අල්ලන් මං කිව්ව හේතු උඩ හරි උපදෙස් සහ නිවැරදි තාක්ෂණ යොදාගෙන ජීව වායු ජීරක නිෂ්පාදනය නොකරපු තැන්වල තිබෙන ප්‍රශ්නයක් තමයි. ඔබ හිතන විදිහට අලුතෙන් ඩයිජෙස්ට් එකක් නිවසට හරි එහෙම නැත්නම් එයාගේ කර්මාන්තයට හරි යොදා ගන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් උපදේශය නැත්නම් දෙන්න පුළුවන් අවවාදය මොකක්ද? ඔව් දැන් හුඟක් වෙලාවට අලුතෙන් ගයක් හදනකොට අපිට ඒ ගෙදර ටොයිලට් පිට් එක වෙනුවට බයෝගෑස් එක හදන්න පුළුවන්. ඉතින් එහෙම කළොත් අර ටොයිලට් වේස්ට් එකෙනුත් අපිට ගෑස් එක නිෂ්පාදනය කරන්න පුළුවන්. තව අපි වෙනම ලයින් එකක් තියෙනවා කුස්සී අපද්‍රව්‍ය දාන්න. එතකොට දැන් මේ ගෙවල් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ අපද්‍රව්‍ය වත්තෙන් ඉවත් කරගන්න විදිහක් නැති එක තියෙන ප්‍රමාණය. එතකොට මිනිස්සුව පාරට ගිහින් දානවා. දැන් මේ වගේ එකක් කරගත්තොත් කුණු ටික පාරට ගෙනියන්න ඕනේ නැහැ. ජීරකයට දානවා ටොයිලට් වේස්ට් වලුයි ගෑස්. එතකොට දෙකෙන්ම එනවා. මේ ගෑස් අපිට ගෙදර පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ලොකු පරිසර ප්‍රශ්නයක් ගෙදරදීම විසඳා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි. ඉතින් ඒ වගේ තව තියෙනවා ඩොමෙස්ටික් බයෝගෑස් යුනිට්ස් අපි හදන ඒවා. ඒවා සුළු ඉඩ ප්‍රමාණයක තියාගන්න පුළුවන්. අපි අලුත්ම යුනිට් එක වර්ග අඩි 4ක ප්‍රමාණයක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර පේමන්ට් එකේ තියාගෙන දාන්න පුළුවන්. එතකොට ඉඩ කඩ අඩු කට්ටියට පොඩි ඉඩමක ගේ තියෙන කෙනෙකුට උනත් අපි ඩයිජෙස්ටර් පාවිච්චි කරලා තමුන්ගේ කසල ටික ගෙදර වත්තේම කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. අලුතෙන් හිතන එහෙම නැත්නම් අලුතෙන් ඔය වගේ අලුත් සංකල්ප වලට යන සමාජයක ඉන්න අපි සමහරට අපි දකින්න පුළුවන් හැම වෙලේම අපිට හිතන දෙයක් තමයි කොච්චර වියදමක් මේ සඳහා යයිද කියලා. ඒක සමහරට ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබතුමා දකින්න විදියට සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන්ද බයෝගෑස් ඩයිජෙස්ටර් එකකට අපි හිතමු ගෘහස්ත නැත්නම් ඩොමෙස්ටික් ලෙවල් එකේ කියලා. එතකොට සාමාන්‍යයෙන් කොච්චර පිරිවැයක් දරන්න වෙනවද කියලා. ඔව් දැන් මෙහෙමත් පුළුවන්. අපිට ලීටර් 200 ඉඳලා ලීටර් 500 1000 2000 5000ට යනකම් ප්ලාස්ටික් ටැංකිය වලින් ජීව වායු ජීරක නිර්මාණය කරන්න පුළුවන්. දැන් අඩුම එක අපි කියමුකෝ ලීටර් 200ක ඒකේ අපිට දැන් තනිව හදනවා නම් සමහර වෙලාවට අපිට ඒ ජීරකයම නිර්මාණය කරලා ඉවර කරන්න 40000 50000 අතර මුදලක් වැය වෙනවා. හැබැයි මේක අපිට ඉස්සරහට අපි එක බැච් එකක් විදියට අපි මෝල්ඩ් එකකින් හදන්න ගියාම අපිට මේ ගාන මීට අඩු කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මේ ධාරිතාවයට අනුව අවශ්‍ය මේකේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ ධාරිතාවලට යන මිල ගණන් ඔබ වෙත හඳුන්වා දෙන්න. ඉතින් ඒ වගේම තමයි මේ සොයල් මහත්තයා ප්‍රොමෝට් කරගෙන එතුමා අලුතින් කම්පැනිකුත් පටන් අරන් තියෙනවා මේ බයෝගෑස් හා සම්බන්ධව. ඒ වගේම වේස්ට් වෝටර්, හෝම් ගාඩ්නින් ඒහා සම්බන්ධව. මම හිතන්නේ ඒකේ නම ඉකෝපෑල් ඉන්ජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ්. ඔබතුමාට ඒ ගැනත් යම් කිසි දෙයක් කියන්න පුළුවන්ද?
අපි ඇත්තටම මේ කෝපෑල් ඉංජිනේරින් කම්පැනි එක අපි පටන් ගත්තේ මේ පරිසර ගැටලු වලට විසඳුමක් දෙමින් අපිට බලශක්තිය ගෙදරදීම නිෂ්පාදනය කරගන්න අතහිත දීමක් වශයෙන්. මූලික වශයෙන්ම ගෙවල් වල එකතු වෙන කුස්සියේ කැලි ගසන. මේවා කොහොමද හරියට කළමනාකරණය කරගන්නේ. එතකොට එහෙම කරලා ඒකෙන් බයෝගෑස් හදලා උයන්න ගන්න අර දියරය වගාවට පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපිට පුළුවන් අපේ වත්තේ පෝච්චි කීපයක එළවලු වර්ග කිහිපයක් පළතුරු උනත් හදාගන්න පුළුවන්. ඒ හදාගෙන අපේ අර ජීරකයෙන් එන ජීවවායු දියරය පාවිච්චි කළා මේ වගාව කරගෙන යන්න පුළුවන්. ඒ ගස් වලට එන ලෙඩ රෝග අයින් කරගන්න පුළුවන්. අර ජීරයට අපි හොඳින් අර තව දුම් කළ නැටි තම්බු වතුර සුදු ලුණු කොච්චි වලින් හදාගත්ත දියරයක් ඒවා ඔක්කොම එක්කව කරලා මේ ගස් වලට ස්ප්‍රේ කරපුවාම භූමි විකර්ෂණය කරගන්න පුළුවන් මේ ගස් වලින්. ඉතින් ඒ වගේ ලොකු වාසි ගොඩක් තියෙනවා මේ බයෝගෑස් එකකට අපි ගියොත් එහෙම අපේ පරිසරය ලස්සනට තියාගන්නත් පුළුවන්, අපිට ගෑස් ලබා ගන්නත් පුළුවන්, අපිට අවශ්‍ය එළවලු ටිකත් අපි වත්තෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකට අපිට අවශ්‍ය කරලා තියෙනවා ජනතාව අතරටම ගෙනහිල්ලා අපේ මේ නිෂ්පාදන ඒ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන්න පරිසර හිතකාමී සමාජයක් ගොඩනැගීම අරමුණු කරගෙන තමයි අපි මේ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ. ඕස්තෝක. ඉතින් අද දිනේ මම හිතන්නේ ඔබ හැමදෙනාමත් තේරුම් ගන්න ඇති බයෝගෑස් කියන්නේ මොකක්ද, ඒකේ වටිනාකම මොන වගේද? ශ්‍රී ලංකාව වගේ රටකට ඇත්තට මේ බයෝගෑස් පාවිච්චි කරන එක කොච්චර දුරට ඵලදායීද? ඒ වගේම එතුමා විශේෂයෙන් සඳහන් කරා එතුමාගේ නව ව්‍යාපාරය පිළිබඳව. මම හිතන්නේ ඔබතුමන්ට එහෙම නැත්නම් අපේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය නම් ඒ ගැන වැඩි උපදෙස් එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාල පිළිබඳව දැනුවත් වීමට මම හිතන්නේ අපිට සොයුම් මහත්මයාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතුමාගේ ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා තිරසාර දේශයක් වෙනුවෙන් අපි හැමෝම වැඩ කරන්නේ ඒ සඳහා තබන මූලික පියවරක් විදියට මේ තිරසාර සංකල්ප ඔයගොල්ලන්ගේ ගෙවල් වලට ඒ වගේම සමාජයට දායාද කරන්නේ. එහෙමනම් සොයුම් මහත්මයා බොහොම ස්තුතියි. අපි නැවත දවසක හමු වෙමු. ආයෙත්